මේකෙන් එයාලට තමන්ගේම සල්ලි ටිකක් තියෙනවා කියන හැඟීම ඇති වෙනවා. ඔය දෙමාපියන්ට තියෙන ප්‍රශ්නයක්. පොඩි දරුවන්ට සල්ලි ගැන කියලා දෙන්න ඕනේද කොහොමද කියලා යාලා හිතනවා ඇති. හැමෝටම ආයුබෝවන්. සිග්මා කිඩ්ස් අම්මාගේ ලෝකය පොඩ්කාස්ට් එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ දෙමාපියන් විදියට අපිගේ තියෙන හරිම වැදගත් වගකීමක් ගැන. ඒ තමයි අපේ දරුවන්ට මුදල් කළමනාකරණය ගැන උගන්වන එක. ඇත්තටම නදීෂා මේක බොහෝ දෙමාපියන්ට තියෙන ප්‍රශ්නයක්. පොඩි දරුවන්ට සල්ලි ගැන කියලා දෙන්න ඕනේද කොහොමද කියලා යාලා හිතනවා ඇති. හරියටම හරිශානක. ඒත් ඇත්තටම එයාලගේ අනාගතය සාර්ථක කරගන්න මේ දැනුම අතිශයින්ම වැදගත්. පුංචි කාලේ ඉඳන්ම මේ දේවල් පුරුදු පුහුණු කිරීමෙන් අනාගතයේදී විශාල මූල්‍යමය අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න එයාලට පුරුවන් වේවි. ඉතින් සිග්මා කිඩ්ස් අම්මගේ ලෝකය අද ඔබට කියනවා ඔබේ දරුවන්ට මුදල් කළමනාකරණය පහසුවෙන් උගන්වන්න පුරුවන් රහස් පියවර දෙකක් ගැන. මොනවද නදීෂා? පළමු පියවර දරුවාට කුඩා ඉතුරුම් බදුනක් දෙන්න. ඔව් මේක හරිම සරලයි වගේම හරිම වැදගත් පියවරක් නේද? අනිවාර්යෙන්ම ශානක මුදල් කළමනාකරණය ගැන දරුවන්ට උගන්වන පළමු සහ සරලම ක්‍රමය තමයි එයාලට තමන්ගේම පොඩි ඉතුරුම් බඳුනක් අපි කියමු පිගි බැංක් එකක් ලබා දෙන එක. මේක එයාලට තමන්ගේම සල්ලි එකතු කරගන්න හරිම ලොකු උනන්දුවක් ඇති කරනවා. කොහොමද අපි මේක පොඩි දරුවන්ට කියලා දෙන්නේ? මුලින්ම දරුවන්ට මුදල් නෝට්ටු සහ කාසි හඳුන්වා දෙන්න. ඒවායේ වටිනාකම ගැන සරලව කියලා දෙන්න. ඊට පස්සේ දරුවාගේ වයස අනුව පොඩි පොකට් මනි මුදලක් ලබා දෙන්න. මේකෙන් එයාලට තමන්ගේම සල්ලි ටිකක් තියෙනවා කියන හැඟීම ඇති වෙනවා. ඒ වගේම එයාලගේ ඉතුරුම් බඳුන කියන්නේ එයාලගේම පොඩි බැංකුවක් වගේ කියලා දෙන්න. එයාලට කැමති වෙලාවට ඒකට සල්ලි දාන්න පුළුවන් බව පහදන්න. පළමු පියවරෙන් අපි එයාලට සල්ලි එකතු කරන්න පුරුදු කරනවා. එතකොට දෙවනි පියවර මොකක්ද නදීෂා? දෙවන පියවර සල්ලි ඉතුරු කරලා කැමති දෙයක් ගන්න පුළුවන් කියලා දෙන්න. ඒ කියන්නේ ඉතුරු කිරීමෙන් ලබන වාසිය එයාලට තේරුම් කරලා දෙන එකනේ. හරියටම හරි. ඉතුරු කිරීමේ වැදගත්කම දරුවන්ට තේරුම් කර දෙන්න නම් ඉතුරු කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභය අපි යාලට පෙන්වා දිය යුතුයි. ඒ කියන්නේ පොඩි ඉලක්කයක් දෙන්න කියලාද? ඔව් දරුවාට පොඩි ඉලක්කයක් තබා ගන්න උදව් කරන්න. සමහර විට එයාලා කැමති සෙල්ලම් බඩුවක්, පොතක් නැත්නම් රස කැවිල්ලක් වෙන්න පුරුවන්. ඊට පස්සේ ඉතුරුම් වල බලය එයාලට පහදන්න. උදාහරණයක් විදියට මේ සෙල්ලම් බඩුව ගන්න ඔයාට රුපියල් 500ක් ඕනේ. ඔයාට හැම සතියෙම රුපියල් 50ක් ඉතුරු කරන්න පුළුවන් නම් සති 10කින් ඔයාට මේක ගන්න පුළුවන්. වගේ සරල උදාහරණ මගෙන් ඉතුරු කිරීමේ බලය කියලා දෙන්න. හොඳ අදහසක්. ප්‍රායෝගිකව පෙන්වන එක හරිම වැදගත් පියවරක් නේද? අනිවාර්යෙන්ම අද වියදම් නොකර ඉතුරු කරන මුදලින් අනාගතයේදී විශාල දෙයක් මිලදී ගැනීමට හැකිවන බව ප්‍රායෝගිකව පෙන්වන්න. ඒ වගේම දරුවා ඉතුරු කරන හැම අවස්ථාවකම ඒක පොඩි මුදලක් වුණත් එයාලව දිරිමත් කරන්න, ප්‍රශංසා කරන්න. ඒක එයාලට ලොකු ආත්ම විශ්වාසයක් දෙනවා. ඉතින් දෙමාපියනි මුදල් කළමනාකරණය කියන්නේ අපේ දරුවන්ට මුල් අවදියේ සිටම ඉගැන්විය යුතු හරිම වැදගත් ජීවන කුසලතාවයක්. මේ සරල පියවරයන් ඔස්සේ ඔබේ දරුවාට මූල්‍යමය වශයෙන් ශක්තිමත් අනාගතයක් ගොඩනගා ගැනීමට උදව් කරන්න. තවත් මේ වගේ වැදගත් කරුණු සහ දෙමාපිය ඉඟි දැනගන්න sigmakids.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ වගේම අපේ අලුත් අංශය වන අම්මාගේ ලෝකෙරවටත් එන්න කියලා ආරාධනා කරනවා. අමතක කරන්න එපා මේ පොඩ්කාස්ට් එක පළවෙන්නේ Sigma Kids SL YouTube channel එකේ. ඉතින් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Sigma Kids අම්මාගේ ලෝකය පොඩ්කාස්ට් එකෙන් අපි අදට සමුගන්නවා. නැවත හමු වනතුරු ඔබට සුබ දවසක්.